මල්ලි කොහොමද? මොකටද මල්ලි මේ වැඩිපුර ටයර් එකක් තියාගෙන ඉන්නේ? මේක විසිකරන්නද? මේක විසිකලා කොහමද මේ ස්පෙයා වීල් එකනේ? මල්ලි අනවශ්‍ය දේවල් විසිකරන්න ඕනේ. ඔයා දන්නේ නැද්ද ස්පා ගැන? Hey, kau je? Eh? මම පොඩ්ඩ ඉන්න. මම බැලුවා මේ පාත්තලා ඉන්නේ කවුද කියලා. ඉන්න පොඩ්ඩක්. මක්කන්නවද නැමීගෙන? ඔය ඉන්න හෝ පොඩ්ඩක් ඉන්න. වැටේ මිනිස්සු ඔය ආකාර පාත්තෙන් දෙකවා. මොකද්ද කොලි? අයි සෙරප්පු දෙක කැඩිලාද? නෑ ඔය කැඩෙන්නේ අලුතෙන් ගත්ත සෙරප්පු දෙක. මම සෙරප්පු දෙක හරි ගැස්සුවා. මම සෙරප්පු දෙක ගාන්න තිබ්බා. ඒක තමයි කැඩිලා නේ. විශ්ිද? අලුතෙන් ගත්ත සෙරප්පු දෙක කොහොමද කැඩෙන්නේ? එහෙනම් මොකද අද පාත්තේ? මෙමනේ යනකොට හැරි ඉන්න ඕනේ. ඔව්. හරිද? යන ගමන් කෙලින්ම බුග්ගාල සෙරප්පු දෙක දාගත්ත යතට උගියා. මේ අතට හැරෙව්වද ඒ කරේ? ඔව් ඒ අතට මොකද්ද ඉතින් ඒක ඇති ලේසි? ඔය ලේසිනේ. මොකද්ද? ඔව් ලේසි ඇද එතකොට තමයි වැඩි ලේසි වෙන්නේ. ඉතින් වෙන්දලා එහෙම කරන්නේ නැහැ. වෙන්නේ දෝගේ ඉන්නේ. ඔය? ඔව්. කවුද කිව්වේ? ඔක කයි මහදන්ද කියලා? කවුද කිව්වේ ඒකේ අතට තියන්න කියලා? කිව්වකවද කිරෑනේ උපදී අදක් ඒක. මොකද්ද මේ බලන්නේ අයියෝ. මොකද මේ? ඇයි? මොකද මේ කුඩේ මුල්ල තියලා තියෙන්නේ? ඉතින් කුඩේ මුල්ල තියන තෝගේ මැද්ද තියන්නේ වෙන්දට ඔතනනේ තියෙන්නේ. සම්පූර්ණ වැරදි ක්‍රමී. මොකද්ද වැරදි? කොහෙන්ද වැටි අයියෝ මේ අපේ මේ පින්තූරේ මොකද මෙතන තියලා තියෙන්නේ? මොකද මේ පින්තූරේ මෙතන තියලා තියෙන්නේ? තූරේදී වල විත්ති එල්ලලා තිය ලස්සනටනේ. ඉදා හිතෙනවනේ මිනිස්සුયો මේ පින්තූරේ ගලන ඔක ගාවට පොඩෙන් ඕ මෙන්න මෙතන කුඩේ එල්ලන්ද පින්තූරේ එල්ලපු ඇනේ. ඔව් මින්ද පොඩ්ඩක් ඉන්න මම මේක පොඩ්ඩක් ඉන්නවා ගෙදරින් අරන් ආවේ ඔයා ගාව නේ. ඔන්න ඒ මොකද කරන්නේ විත්ති අඳින්නේ? ඒත් දැක්ගාදි. දැන් හරි කියන්නේ දැන් ලොකු එකා මට වයින්වනේ උකට. එයි පොඩි ළමයාව තමයි මාත්තු කරන්නේ දැන් මොකෙන්ද යන්නේ තෝක් කැල්ලක්ද? නෑ මොකද්ද? මේක පෙස්ටල් එකකින් යන්නේ. ඉතින් මකන්නේ කොහමද මොට්ටියෝ? කුඩයක් කන්නේ විත්තිය පිස්සුද? මොකදද මකන්නේ? මකන්නේ දු විත්තිය කුඩ අඳිනවද මේ පොඩි උන් ඇඳලා? පොඩෙන් දැන් මේ සීවලි බින්දුවේ වදේටත් අඳින්න ඕනේ. මේ පොඩේට මං අඳින්නම් ඔයා ඉන්න. මොනවාද කරන්නේ? මොනවාද කියන්නේ අඳින්න හදන්නේ? ඒ බාබා පින්තූරේ වතේ අඳින්න පිස්සු දැන් ඔය මොකටද කුඩේ වතේට ඇඳි? මේක ඔයාලට තේරෙන්නේ නැද්ද? දැන් කුඩේ මෙතන නැති වෙලාවට දැනගන්න පුළුවන් නේ කුඩේ නැහැ කියලා. හරි වැඩේ. ඉතින් සීවලි පින්තූරේ වතේට අඳින්න මොකද ඒකත් නැති වෙනවද? ඒක කොයිල බිත්ති එල්ලලා තියෙන එකනේ. අයියෝ ඔයාලා නම් හදන්න බෑ මෙයා. ඔයාලා කිසි දෙයක් අනාගත පරිපූර්ණිත දාලාට කියන්නේ ඔයා මම දන්නේ. මොකද්ද ඔයා දැන් ඔය කියන්නේ මොකද්ද කියන්නේ? ඔයා දන්නවද? S5 කියන්නේ මොකද්ද කියලා? මොකක් හරි ඉතින් S අකුරු පහක් එකක මොකක් හරි ඇති. අන්දන්න. මොකද්ද? මොකක් හරි වචන පහක් නේ S අකුරෙන් එන. ඔව් වචන පහක් තමයි. කෙනෙක් කියන්නේ වව දන්නෝ කියලා. එන වචන වගේ බොලි. හරි දන්නවගේ වචන පහ කියන්නේ. වචන පහ කියන්නේ ඔන්න එකක් තමයි ශාමය. සමගිය. සමාදානය. සමානාත්මතාවය සහ ජීවනය. ඔය පහ තියෙනවා නම් ඔය S5 අන්න උගද. ඒ තව එකක් තියෙනවා. මොකද්ද? බම්බුව. අනේ මේ බම්බුව. අය හොඳට දර හත් පහ තිබ්බොත්. ඔයා ඒ පහ තිබ්බනම් මොන ප්‍රශ්නයක් නැහැ නේ. ඔයා දන්නේ නැහැ කියන්නකො ඉස්සෙල්ලාම. ඒ මොකද දන්නේ නැහැ? පිළිගන්න. ඔයා ඇවිල්ලා දන්නේ පොසිටිව් තින්කින් ධනාත්මකව හිතන්න දන්නේ ඔයා. S5 කියන්නේ මිනිස්සු. හරිද?
ස්පා කියන්නේ දැන් සපත්තුව ගලවලා යන අතට තියන්න ඕනේ. හරිද? ඔව්. හදිස්සියක් වුණාම දාගෙන දුවන්න. ඔය තේරෙද මම වාද උදාහරණයක්. ඔය දැන් මොකද හදිස්සියක් කියන එක තමයි මම අහන්නේ. එතකොට මං ගන්න ඔන්න හදිස්සියේ දැන් ඔන්න නිකන් බඩේ අප්සෙට් එකක් වාගේ ආවොත් ඒ අනේ දැන් වයිතන්ද ඔන්න අපි ගේ ඇතුලේ ඉන්නේ. ඔව්. ඉන්නකොට අල්ලපු ගෙදරින් කෑ ගහනවා මෙන්න හොදේ. ආදි. පස්සේ දුවගෙන ආවා. ඔව්. සරප්පු දෙක තියලා ගෙදර ගාන්ට ඉස්සරහ පදිය ගාව. ඒ අතේ තියලා තියෙන්නේ යන අතේ. තුක් ගාලා දාගෙන දිව්වා හොයා පස්සේ. එදී. ඒ අනිපත හැම දාංගේ මක්කයි. මක්කයි දෙක පාටක් ගන්න. මෙලා යනෝනි. හොරා යනවා. හොයා යනවා. අනේ මොඩි උමේ හොරේ කවුත සෙරප්පු දදා මේස් දදා ඉන්නවද දුවනවා මේ සකාය මොකුත් ඕනේ එළුවා හොරා එළුවා තව සෙරප්පු දාන්න ඕනේ නැත්තම් ඊට ඔයිතලේ තියෙන දාගෙන වුණා ඕ නාදි සීකට දුවන ඔයාලා හදන්න බෑ තේරුම් ගන්නෙම අනිත් පැත්තේ නෑ මී දැන් ඔයා මොකද්ද දැන් ඔය කොහෙන්ද ඔය කේස් එක ඇවිල්ලා තියෙන්නේ ජපානින්නේ මොකද්ද ජපානයේ තමයි සෙරප්පු සිරප්පු නේ ස්පා දෙන කොන්සෙප්ට් එක හරි වද තේරුණා ඒ අය මේ මොනි වද කියන්නේ මොකද සෙරප්පු දාන එක දැන් ජපානයේ හරිද අද ඔරුවාගේ සෙරප්පුනේ තියෙන්නේ ඔව් ටොක් ගාලා කකුල දාගෙන යන්න පුළුවන් ඔව් දැන් ඔයාගේ සෙරප්පු දෙක කොයි අතද තිබ්බත් ඔයා වෙන්දට ඕක උස්සගෙන ගිහිල්ලා අර එහා කෙරෝලේ තියෙන ස්ටෝප්පේ හාන්සි පුටුවේ ඉඳගෙන බකල් දෙක දෙපැත්තෙන් දාගෙන විනාඩි 8ක් 10ක් ගත කරලානේ යන්නේ. කොයි අත තිබ්බට වැඩක් තියෙන්නේ. කොහෙද නිකන් උයි කෙනගෙනත් නෑ හරියට මොකක්ද දන්නේ නැහැ. දැන් ඔයා දැන් ඇහුවනේ ඇයි මම පිටියෙන්නේ. ඔව්. ඔයා දැන් ඔයා හිතන්නේ ඔයා යනවා කොහෙද ගමනක්. ඔව්. හරිද? ඔව්. ඔයාට කියන්නත් බැරි වෙනවා. ඔව්. දොරටි ටක් ගාලා බැලුවම කුදේ නෑ. දොරටි නිකම්ම දැනගන්න ඔයා ගෙදර නෑ කියලා. ඔබ ඒකනේ ඒකට අබෙට්ටියේ කුදේ ගත්ත ගමන් ඇඳලා තියෙන එක පේනවනේ නේ. කොහොමද ඒක? ඒක නම් නියම වැඩි අප්පා. ඒක නම් මාදු හැබැයි. ඒක සෙරපු දෙක වගේ ගොන් නෑ මේක මාදු. මාදු කියන්නේ මොකද දන්නවද? දැන් මෙහෙම කරන්න උයවන්නේ. මොකද? මං කුදේ හැම්ම තියලා කුදේ ගෙඩියක් නැතුව වයියලා හොරේ. දතටි බලපුවා කුදේ තියනවා අන්න කොල්ලා ඉන්නෝ කියලා හිතේ. තවුත් කොල්ලා නෑ. ඕද වැඩි. මාදු ස්පාට මාදු වැඩි. ගාන්දර පොල්ලකි. ඈ? ස්පා කියන්නේ ඒක උ ජපානයේ ඌ හරි අන්දේ බාලයෝනේ. ඔය බෝම්බ වැඳන් නැව්වලට පැනලා මැරිච්ච උන්නේ ජපානයේ ඉන්නේ. මොකක්ද? ඒ කාලේ දෙවලා මොකක්ද කියන්නේ මොකක්ද මැරිච්ච ජපානයේ ඉන්නෝ? දෙවන ලෝක යුද්ධේ බෝම්බ වැඳන් මැරිච්ච උන් තමයි ඉන්නේ ජපානයේ. දැන් ඉන්නේ? මැරිච්ච උන් කොහොමද මිනිස්සු ඉන්නේ? උන්ගේ වෙන එව්ව පරම්පරාව. උන් එනවා මේ ඒ දැන් ඔය ස්පහේ තියෙන තව හොර වැඩක් කියන්න ඕකට. මොකද්ද? ඕකේ තියෙන තව මේ මොඩියෝ ඔය කියන්න බා කාටත් ඇහෙන්න හරිද? මෙතන මිනිස්සු ඉතයි මෙතන මාවත් ආශ්‍රය කරනවා කියලා මිනිස්සු මටත් ලැජ්ජාව. එතකොට මොඩියෝ ස්පා කියන්නේ හොර වැඩ කරන විදියක් නෙවෙයි. ඵලදායීතාවය වැඩි කිරීම. එතකොට කාලේ අපතේ අඩු කරන ක්‍රමය තමයි ස්පා කියලා කියන්නේ. හරි ඒක තමයි සෙරපු දෙක හරියට තිබ්බේ. කාලේ තුමේ තප්පර 30ක් විතර ඉතුරු කරගෙන ගෙදර ගිහින් බුදියෙන්න. ගෙදර ගිහින් ඔයාට කොතනද වැඩක් තියෙනවදනේ කාලේ තුන ඔයා මෙහෙ නැවි ගෙදර ඉන්නකො මෙතන බොරුවට මේ පට කෙලින් දෙන්න මෙතෙන්ට. කොහොම නම් බෑ පුතෝ ධනාත්මකව හිතන්න හරි ඔයාලා ගොය හනමිටි අදහස් තියෙනකන් කවදාවත් ඔයාලට හැදෙන්න බෑ. හරිද? දැන් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. දැන් බලන්න මේ බූදු ඇඳ. ඔව් අය මොකද්ද මකුණද? බූදු ඇඳ වැඩක් නෑනේ මේක නිකන් ගේ ඉද නිකන් හැසි. ඉතින් අකුලලා තියෙන්නේ ෂෝක් එකට අයින් කරලා. මේක කෙලින්ම විසිකරන්න ඕනේ. ඕ. විසිකරන්න ඕනේ මේවා. ෂෝක් එකට තියේ යන්තම් මේ හැන්දාවට පොඩ්ඩක් අඹ ගහකට දාලා පොඩ්ඩක් ඇලවෙලා ඉන්න තියෙන බූදු ඇඳ. විසිකරන්න. දැන් බලන්න ඊළඟ කාරණේ මම මේ බලන් උන්නේ දැන්. උතන කොච්චර වැඩක් නැති දේවල් තියෙනවා. දැන් මේ පරික්කම බලන්න කවුද ඔයගොල්ලෝ ගෙදර ඔයා බුලත් ඉත කන්නේ නැහැ. ඔව්. දෙදා කන්නේ නැහනේ. ඔයා තු ඉංගම් එකක් මං කයි. ඔව්. ඊයෙන් මං ඉංගම් එකක් ගෙනත් දෙන්න පච්චි තියෙන එක. මොකද? නෑ ඉංගම් තියෙන පච්චි තියෙන්නේ. ඔව්. ඒක මං දුන්නේ පච්චි. කාටද? දුරාට පච්චි ගහගෙන ඉඳලා. ඈ?
ඒක වැඩක් නෑ අහන්නකො කතාව. දැන් මේ බලන්න මොකද කන්නේ නැණි බුලත් ඉත. ඔව්. මේ පදික්කම මොකටද මේ පදික්කම ගෙදර නිකන් මේ දැන් බලන්න. මොකද්ද කරන්න මේ ඉද හිරෙනෝනේ විසි කරන්න ඕනේ. පිස්සු කතා කරනවද? විසි කරන්න කියන්නේ ඕක අපේ සීයාගේද කොහෙද ඉඳලා එන පරම්පරාවෙන් එන පදික්කමනේ තනිකර පිටතල. ආයේ වාත්තු මොකුත් නැහැ. පළුදු නැහැ. ඔයක මොකෝ කියලා ගැහුවේ නැහැ කියලා. ඒක විසි කර පිස්සුද වාට. විසි කරන්න බැයිද? ඔච්චර එන රවුමක් අදින්න වටේට. ඒ මොකද? බිම තියලා එතන රවුමක් අදින්න එතන තියෙන තැන හරියට තියන්න ඉතින් ඕනේ. ඔය තියෙන තැනනේ තියෙන්නේ. ඉතින් ඒක මිනිස්සු ඔයා දන්නවා. ඒ වෙන කෙනෙක් ඕක දන්නේ නැති මේකේද ඔක්කොම දන්න ඔතන පදික්කම තියෙන්නේ ඔතන කුඩේ තියෙන අර මුල්ලේ කිය. නේ වන්ද ඔයාලට නම් තේරෙන්නේ නැහැ. පදිමුත්තු තියෙන තැන්වල ඒ ඔය විදිහට තියෙන්න දැනගන්න ඕනේ. කට්ටිය ඕන කෙනෙක් ආවම මෙතන. එතකොට දැන් මේ ගේ පුරා පුතු තියෙන තැන්වල විමාන තියෙනවා පුතු. ටීවී එක තියෙන තැන අදිනවා බිත්තියේ ටීවී එක. එහෙමද වගේ. මෙතන සමේමක් වගේ තියෙන්නේ. එතකොට පිස්සුද? ඔයාට ඒකනේ කියන්නේ ඔයාලා තේරුම් ගන්න නැහැ දැන් බාද කුස්සියේ. හැම වාදනයකම ගන්න ඕනේ වාදනයේ තියෙන බඩුවේ නම. මොනවාද? මිරිස් නම් මිරිස්. ඉතින් ඔය ගාලා තියන්නේ අපි. තියෙන පාක් නෙවෙයි තුන පහ මිරිස් ගම්මිරිස් ඔක්කොම ටික ගාලා තියෙන්නේ ඒ කාලේ ඉන්න. නැත්තම් ඔයාලා පොඩ්ඩක් දන්නෝ එස්පායන. දැන් තව ගහන්න මොනවාද තව ගහන්න වතුර කලීටක් ගහන්න වතුර කිය. නේද? උමල සබේ. මල සමියන්නේ දැන් බලන්න ඔයාලා ගෙදේ. ඔය දැන් උදැල්ලක් හොයාගන්නද ගියා. ඔව්. රේක්ක හොයාගන්නද ගියා. ඔව්. විසිගත්ත හොයාගන්න. ඔව්. අර තියෙන්නේ ඔක්කොම අර කුස්සිය මුල්ලේ එතනනේ ඔක්කොම ආයුධ ටික තියෙන්නේ. ඒව සේරම එල්ලන්න ඕයි. කොහෙද? බිත්ති. කොහෙද? කුස්සියේ? ඔව් ඒක ලස්සනට මෙහෙම කරලා ඉස්සෙල්ලාම ඇණියක් ගන්න. දාලා නූලක් පොඩියට ගැට ගන්න ඕනේ එල්ලන්න. මේකෙන් බුග්ගාලෙන් ගානට වට්ටි යදින්න ඕයි. උදැල්ල තියෙන තැන උදැල්ල ඇද්දි. උදැල්ලත් එල්ලන විත්ති. ෂෝක් එකද දියේ ඔක්කොම කුස්සියේ තියෙන සාස් පාන් ඇටිලි මුත්ති කරමුදි ඔක්කොම එල්ලලා අර හන්දියේ තියෙනව නේද අර රුපියල් 20 කෑලි විකුණන කඩයක්. ඒක වගේ තියෙයි. මොකද? කුස්සිය වටේට විත්ති වල ඒවා එල්ල දැන් එතකොට වංගෙඩියයි වෝල් ගහ මිරිස් ගලයි එල්ලනවද? ඔව්. ඔව්. මිරිස් ගල? ඔව්. මොලේ හොද දැද්ද විදිය ඕක වැටුනොත් ඒ වැගකට ඉවරයිනේ. එහෙම වද්ද ගන්න බෑ. ගානට යන්න ඕනේ ඉතින් ඒකනේ මේ මොත්තස් කොමත ඉගෙන ගන්නකොට දෙයක් ඒක හරියට ඉගෙන ගන්න. මොකද? දන්නවන. හරියට තමයි. බොරුවට නිකන් මේ දෙයක් කිව්වා කියලා ඒක අන්දානුකරණයෙන් ගන්න දෙයක් නෙවෙයි. මිරිස් ගල ගහනවද පිටි ඊළඟට ඕක ගන්නෙ කවුද? ගෙවල් වල මිනිස්සුන්ට ගත්තකද 3 දෙනෙක් ඕන එක ගහන්න ආයෙ 3 දෙනෙක් අල්ලපු ගෙදරින් එහෙම කතා කරන් එනවා මිරිස් වරන්ද ඕන වෙච්ච වෙලාවට. එනි මං කිව්වේ ලේසියට කිව්ව විදිය මම කියන්නේ. ඔව් මොකක් හරි අහගෙන එනවා ඒක ගෙඩි පිටින් මෙතන අතාරින්න. එනි වැරදිද ඔය මං කියන ක්‍රමේ? ඔයා කරපු ඒවා වැරදි තමයි. ඔයා කරාද ඒක කොහෙද? කොහානේ? කොහෙද? අපේ ගෙදර. ඔක්කොම බඩු ටික ඇඳද පිටි. ඔව්. එන්නුවා සේරපු ටික. කුස්සියේ? ඔව්. මිරිස් ගලත්? මිරිස් ගල නම් එල්ලන්න බැරි වුණා මං අත් ගල එල්ලුවා. අඩිය මොදයා. දැන් මොකද කරන්නේ දැන්? ඕවා ගිහින් බානවා ගිහිල්ලා කවුද දන්නේ නැත්තේ? තාම දන්නේ නැහැ ගෙදරාවේ නේනේ කස්තිය. අයියෝ. අද නම් පුතේ ඉවරයි. ඒක නේ දැන් අද නම් ඉතින් එළවන. සුවර්ම තමයි එළවනවා. ඒක නම් මට හොඳට විශ්වාසයි ඉක්මනට ගිහිල්ලා ඒවා මේවා කරලා එනවා ඉතින්. දැන් මාත කේස් එක වෙන්නේ දැන් පොඩි එකව මාත්තු කරන්න බැරිද ඇඳපු ඒවා තියලා. එළපු ඒවා තේත්තුව මාත්තු කරන්න බෑ. එහෙනම් ඔය ටික බාලා මකන්න පටන් ගන්නදී පොඩි එකාට බැන බැන මකන්න. මකන්න එහෙනම් මං ගිහින් මකන්න පටන් ගන්නවා. ඔයා පොඩ්ඩක් වොච් එකේ ඉඳ හදිස්සියක් වුණොත් මං කොත්තේ වැදගයි අරන් මේ එනවා හරි ආ. ඉලෙප්පු දෙක දාගන්න එක පොඩ්ඩක් ඔය ලයිට් එක ඔෆ් කරන්න එපා. ඔය ස්පා ගැන මහලකුවට කතා කරාට මොකද? සුනේතගේ ගාවින්දයාගේ වැඩ නම් කිසි පිළිවෙලක් නැහැ. හැබැයි ඉතින් රොසෙත්ගේ වැඩ නම් හරි පිළිවෙලයි.